ජර්මනියේ තියෙන පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. ඉතින් මේ බස් එක අඩි 40ක් විතර දිගයි. මේ බස් එකේ වෙනසකට තියෙන්නේ බස් එක දෙපැත්තට හරි මැදින් නැමෙනවා. ඒ කියන්නේ වම් පැත්තටයි දකුණු පැත්තටයි ප්ලේට් එකක් තියෙනවා මැදට. දෙපැත්තට පොඩි ස්ක්‍රීන් එක වගේ එකක් තියෙනවා. ඉතින් වංගු ගන්නකොට මේක හරිම දැනෙන්නේ නැති විදියට යන්නේ. ඉතින් ওই විදියට තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් තියෙන්නේ මෙහි. බස් එකේ මැද ස්ක්‍රීන් එකක් තියෙනවා. එකක් නෙමෙයි ස්ක්‍රීන් 3ක් විතර තියෙනවා මේ බස් එකේ. ඉතින් පටන් ගන්න තැන ඉඳලා ගමන අවසානය දක්වාම විස්තර ටික ඒකේ වැටෙනවා හැම හෝල්ට් එකක් ගැනම. ඊට අමතරව වීල් චෙයා එකක්, බේබි ට්‍රොලි එකක් තියාගන්න පුළුවන්. බස් එක නතර කරාට පස්සේ බස් හෝල්ට් එකේ ප්ලැට්ෆෝම් එකේ ගානට බස් එක එක සයිඩ් එකකින් පාත් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පහසුකම් තමයි තියෙන්නේ. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම අනිවාර්යෙන්ම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම් සම්පූර්ණ බස් එකේ ලස්සන විස්තරයක්. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා.